හරි සියලු දෙනාටම ආයුබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉස්ලාම ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. හරි. වැඩි කතා නැතුව මම පෙර දැනුම් දීමක් කළා වගේ කළ පරිදි අපි කරන්න ලෑස්ති 10 ශ්‍රේණියට හරි ලස්සන වීඩියෝ වැඩක්. මේ කියන්නේ 10 ශ්‍රේණියට අමතක වෙන නිසා මම පොඩ්ඩක් මේක ලියාගත්තා. මේ වගේ එකක් තමයි අපි කරන්න යන්නේ කියලා. ඊට පස්සේ අපි පාඩම පොඩ්ඩක් ලියුවා. පාඩම කරන විදිහත් මම පොඩ්ඩක් ලියුවා. දැන් මම ඉස්සෙල්ලාම කියලා දෙන්නම් මම මොකද්ද මේ කරන වැඩේ ඇත්ති සාරාංශය. පොඩි සාරාංශයක් ගන්න. මේක තමයි මම කරන්නේ. මොකද්ද? ඔයා පන්තියකට ගිහිල්ලා ඉගෙන ගන්නවනේ. ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්නවනේ ගණිතය. මේ ඉගෙන ගන්න ගණිතයේ කොටස මම ඔයාට videos වලින් මේ 10 වසර ටික videos 10ක් හරි 20ක් හරි 10ක් හරි 20ක් හරි අරගෙන ඒක පෙන් එකට දාලා ඔයාගේ අතට දෙන්න සලස්වනවා. මේ පළවෙනි කතාව. වීඩියෝ එකකින් ඔයාට එනවා මොකද්ද? අදාළ පාඩමේ වීඩියෝ එක. ඒත් එක්කම මම කරන්නේ ටියුට් සහිත පොතක් තමයි කරන්නේ. ඒ කියන්නේ පළවෙනි පාඩම ගත්තම පරිවිදියේ ටියුට් පොතක් තියෙනවා. ඒ කියන්නේ මේ වාරේ පළවෙනි වාරේ පොතක් තියෙනවා. මේකේ පළවෙනි පාඩම පරිවිදිය. මේ පරිවිදියේ පාඩමේ මම එක වීඩියෝ එකක් හදලා පෙන්නන්න දානවා. දෙවෙනි පාඩමේ එක වීඩියෝ එකක් හදලා දානවා මම. මොකටද පෙන්නන්නේ? කොහොම වීඩියෝස් ටිකක් දාන වාරයකට. දෙවෙනි වාරේ කියමු. දැන් දෙවෙනි වාරේ පළවෙනි පාඩම බීජ භාග වලින් පුංචි වීඩියෝ එකක් දානවා. ඒකට ඔයාලට තියෙන වීඩියෝ එක හොඳට බලලා මේ ටියුට් පොතක් ඔයාලට හම්බ වෙනවා පළවෙනි පාඩමේ දෙවෙනි වාරේ. ඒකට අදාළ ඔයා ලස්සනට හදාගන්න ඕන නෝට් එකක්. ඒ කියන්නේ වීඩියෝ එක බලමින් නෝට් එකක් ලස්සනට හදාගන්න. මම කියනවා ඒක කරන විදිහ වැදගත් දේවල් ලියන්න කියනවා. හරි. ඒ ටියුට් පොතත් එක්ක ඔයාලට එනවා වීඩියෝ සිත දෙන්න. එතකොට පන්තිකට ගියා හා සමානවම මේ කම්පියුටර් එක හරි ඕගොල්ලන්ගේ ගෙදර තියෙන ටීවී එකට හරි මේ කනෙක්ට් කරලා ඔයාට ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙනවා වගේ ෆිසිකල් ක්ලාස් එකට සම්බන්ධ වෙනවා වගේ සර් කෙනෙක් ඉන්නවා වගේම ඔයාලා මේ පාඩම කරනවා. ඊට පස්සේ මේ ටියුට් එකේ ටියුට් පොතේ තව ගණන් ගන්න තියෙනවා. මේ ගණනුත් ඔයා හරියට. ඒක පළවෙනි පාඩම දාලා මම කියන විදිහට පාඩම තේරුම් ගන්නවා. දෙවෙනි එක ටියුට් පොතේ ඉතිරි ගණන් ටික ඔයා හදනවා. ඊට පස්සේ මම කරන්නේ තවත් ඔයාට PDF ෆයිල් එකක් මේ පෙන්නන්න දාලා යනවා මේ පාඩමකට දාලා. අපි වීජීය භාග වලට අදාළ PDF ෆයිල් එකක් දානවා. මේ ටියුට් පොතට අමතරව. තවත් මේ පාඩමේ ගණන් ගොඩක් හදනවා. ඒ ගණන් ටිකත් ඔයා පාඩම ඉවර කරලා ලස්සනට හදන්න ඕනේ. ඒකේ තියෙනවා පළාත් ප්‍රශ්න ටිකක් තියෙනවා පළාත් වලින් දුන්න දෙවෙනි වාරේ හරි පළවෙනි වාරයට අදාළ ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ ප්‍රශ්න ටික ඔයා කම්ප්ලීට් කරලා මේ විදිහට පළවෙනි පාඩම කාම්ස්පිට ඉවර කරන්න ඕනේ. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? ඔයාට දෙවෙනි වාරේ පළවෙනි වාරේ දෙවෙනි වාරේ අවසානයේ වාරේ මම දෙනවා ලස්සන පේපර්. දැන් මම පෙන්නන ටියුට් පොත මම ළඟට ගෙනාවා. මෙන්න ටියුට් පොත. තමයි ටියුට් පොත පොඩ්ඩක් ලං කරලා පෙන්නන්න. මෙන්න ටියුට් පොත. මේ ටියුට් එකේ තියෙනවා පළවෙනි පාඩම. වීජී භාග කියලා පාඩමක් තියෙනවා. ඒ වීජී භාග පාඩමේ ගණන් ටික ලස්සනට මම මගේ වීඩියෝ එකත් එක්ක ඔයාලට දෙනවා. මේකත් ඔයාලට ඇවිල්ලා එතන වීඩියෝ එකත් ඔයාලට ගෙන්න ගත්තට පස්සේ එකම පාර්ශ්වය තමයි මට එන්නේ මේක. මේකත් එක්ක බලාගෙන අර වීඩියෝ එක මේ මගේ පාඩමකට පන්තියකට සෙට් වෙලා ලස්සනට වෙලාව තියෙන වෙලාවක මේක ඉගෙන ගන්න පුළුවන්. පළවෙනි කතාව. හොඳට පැහැදිලි. ඊට පස්සේ ඔයාට මේකෙන් මම මේ පෙළෙන්න දාලා පොඩි PDF ෆයිල් එකක් කියනවා. අන්න ඒකේ තියෙන ගණන් ඔක්කොම ඔයා හදන්න මේ වැඩේ මගෙත් එක්ක වීඩියෝ එකත් එක්ක ඉවර කරලා පස්සේ හොඳට පැහැදිලිද? ඊට පස්සේ අදාළ මේ මොකද්ද වාරය අවසානයේ පාඩ මෙන්න මේ වගේ අස්සන පොතක් හම්බ වෙනවා ඔයාගේ ළඟට. හරිද? ඒක අපි නොමිලේ හම්බ වෙන්නේ. ඒක අපිත් එක්ක එකතුලා ඉන්න ගෲප් එකේ හැම ළමයින්ම ඇඩ්‍රස් කරලා ගෙදරටම යනවා. ඒක අස්සන මේ පළවෙනි වාරේ නම් දුන්නේ ලස්සන ප්‍රශ්න පත්‍ර පහක් හරි හතරක් හරි දෙනවා. ඒක කරලා ඔයාලට තියෙන්නේ ඉස්කෝලේ විභාග කියලා මොන දෙයක්. මේ කියන්නේ ඔයාලට කවදාකවත් යන්න ඕනේ නැහැ කොහෙටද ක්ලාස් එකට. ඇත්තටම සිරාගතන්දරිකුත් යන්න ඕනේ නැහැ ක්ලාස් එකට.
ඔයාට තියෙන මොකද්ද? ඔයාට තියෙන්නේ මේ මගේ මේ වෙදත් එක එකතු වෙලා මේ පොත කරමින් අර PDF ෆයිල් එකක් කරලා වැඩ ටිකක් කරලා ඊට පස්සේ මේ පේපර් එකට මුහුණ දෙන්න. එතකොට ඔයාට වාරයට අදාළ පාඩම් 12ක් තියෙනවා. පාඩම් 11ක් තියෙනවා. ඒ 11ම එක පෙන් එකකට දාලා ඔයාට වීඩියෝ 11ක් කියනවා. ඒකට මේ පොතේ තියෙනවා පාඩම් 11ටම අදාළ මේ වැඩ ටිකක් තියෙනවා. ඊට පස්සේ පාඩම් 11ටම අදාළ PDF ෆයිල් එකක් ඔයාලා දාන්න. එතකොට වාරය ඉවර වෙලා ලස්සනට මෙන්න මේ වැඩේ කරලා විභාගයක් නැති. ඔන්න ඔය වැඩක් කරන්න යන්නේ. ඉතින් මේකට එකතු වෙන්න කියලා තාම ආදරේ මාගෙන් ඉන්නවා, ගෞරවයෙන් ඉන්නවා. ඉතින් මේකට එකතු වෙලා අපිත් එක්ක දෙවනි වාරේ. මොකද මට පළවෙනි වාරේ ටික දැන් අපි ඉස්කෝලේ ඉවර කරලා ඉවරයි. මේ කතාව දෙන්න ඉවරයි. වැඩක් නැහැ. හැබැයි පේපර් එනකොට පේපර් එකේ පළවෙනි වාරේ දාන්න නිසා මම පළවෙනි වාරේත් වීඩියෝ කරලා දාන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඉතින් කොහොමත් අධ්‍යයන වර්ෂයේ දෙවනි වාරේ සිකුරු නිසා දැන් දෙවනි වාරේ අපි තමයි ඉගෙන ගන්න උගන්වමින් යන්නේ. ඉතින් ඒකට අදාළ වීඩියෝස් ටික ඔයාලා ඉල්ලන්න. අපේ WhatsApp නම්බර් මම මෙතන ලියන්නම්. මෙන්න මේ WhatsApp නම්බර එක 0.711 කියන මෙන්න මේ WhatsApp නම්බරකට ඔයාගේ නම ඊට පස්සේ ප්‍රදේශය ඊට පස්සේ ආගේ ලිපිය අම්මා තාත්තගේ නමත් එක්ක ලිපිනේකට දැම්මොත් මම ඔයාලට මේ අදාළ වීඩියෝ කරන් පස්සේ ඔයාලට ඒක අදාළ මේ පාස්ලේ මම ඔයාලට ඔන්න ඔයගේ වැඩක් තමයි යන්නේ. උදාහරණ එක දෙමු. දෙවනි වාරේ පළවෙනි පාඩම මොකද්ද? වීජීය භාගත් එක්ක. දෙවනි වාරේ පළවෙනි පාඩම වීජීය භාගත් එක්ක වෙලා ඒ පාඩම 11ද තියෙන්නේ. බලමු. මේ පාඩම ඉතින් තියෙනවා වීජීය භාග ප්‍රශ්න සමීකරණ සමාන්තර රාශි 1 සමාන්තර රාශි 2 කුලක ලඝුගණක 1 ලඝුගණක 2 ප්‍රස්ථාර සීමිතයි. පිරි පාඩම් ටිකක් අතාරින්නේ. පාඩම් තියෙනවා 9ක් විතර 1 2 3 4 5 6 7 8 9 පාඩම් තියෙනවා. මේ පාඩම් 10 දෙවෙනි වාරය අපි කරලා දාමු. දැන් නම් වීඩියෝ ටික තියෙන මේක දැක ගමන් අපිට මෙන්න මේ නම්බර එකට අපිට WhatsApp මැසේජ් එකක් තියන්න. අපිත් එක්ක සම්බන්ධ වෙලා දෙවෙනි වාරේ පාඩම් ටික අපෙන් ගන්න. අරගෙන මේකත් එක්ක තියෙන තාමත්ම ආසාවෙන්